රුපියල් 28000ක් වගේ ප්‍රයිස් එකකට 120Hz refresh rate එකක් තියෙන, ඒ වගේම IP64 water and dust resistant පහසුකම තියෙන එකම ෆෝන් එකයි තියෙන්නේ. ඒ තමයි Tecno Spark Go 2 කියන ෆෝන් එක. සාමාන්‍යයෙන් මේ ප්‍රයිස් එකේදී දෙන්නේ නැති දේවල් ගොඩක් මේ ෆෝන් එකේ දීලා තියෙනවා. ඒ ඔක්කොම මේ වීඩියෝෙන් කතා කරනවා. ඉතින් මේ අවුරුදු සීසන් එකවත් අඩුවට ෆෝන් එකක් කිව්වනම් ගොඩක් ෆීචර්ස් තියෙන නිකන් iPhone 16 එක වගේ ලුක් එකක් තියෙන මේක තමයි හොයපු ෆෝන් එක. ඉතින් අපි ෆෝන් ඉක්මනට අන්බොක්ස් කරමු. ඉතින් ෆෝන් එක අන්බොක්ස් කරනකොට අපිට මුලින්ම උඩින්ම ෆෝන් එක තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ෆෝන් එක ඒගොල්ලෑම කවර් එකකින් වහලා තියෙන්නේ. ඊළඟට අපිට මේ විදිහට වොරන්ටි කාඩ් එක හම්බ වෙනවා මාස 13ක ලොකු වොරන්ටි එකකුත් තියෙනවා මේකට. ඒ වගේම තමයි මේකට පස්සේ පේපර් වර්ක්ස්, ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි මේක අපිට සාමාන්‍ය ෆෝන් එකක වගේ සිලිකන් බෑක් කවර් එකක් නෙමෙයි හම්බෙන්නේ. හොඳ හයි ක්වොලිටි ට්‍රාන්ස්පේරන්ට් නෙමෙයි, එක නිකන් සිලිකන් හොඳ බෑක් කවර් එකක් හම්බ වෙනවා මේ ප්‍රයිස් එකට. ඒකත් මානම් වටිනවා. ඒ වගේම තමයි type C to USB කේබල් එක. ඒ වගේම 18 watt fast charging මේකට support කරන. ඒකින්ද ඔයාලට ෆෝන් එක fast charge කරගන්න එක ගැන කිසිම හිතන්න දෙයක් නැහැ. ඒ වගේම තමයි මේ ෆෝන් එකේ අපිට අඟල් 6.67ක ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන්. අපි ඒක ඩිස්ප්ලේ සෙග්මන්ට් එකට කතා කරමු. ඉතින් ෆෝන් එක කලර් එකට ගැලපෙන්න තමයි ඒගොල්ලෝ බෑක් කවර් එක දෙන්නේ. මේක බෑක් කවර් එක දැම්මම මේක නිය iPhone 16 එක වගේම තමයි පේන්නේ. ඒ ඩිසයින් එකම මේගොල්ලෝ අරන් තියෙනවා. 16 17 එකත් මේ ඩිසයින් එකෙන් තමයි යන්නේ. ඒ වගේම මේකේ උඩ සයිඩ් එක අපිට එක ස්පීකර් හෝල්ඩර් එකකුත්, යට තව ස්පීකර් හෝල්ඩර් එකකුත්, ඒ වගේම type C port එක, ඒ වගේම තව මයික්‍රොෆෝන් එකයි, තව මේ හෙඩ්ෆෝන් ජැක් එකකුත් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක SIM tray එකෙත් අපිට SD කාඩ් එකකුයි SIM දෙකකුයි දාන්න chance එක දීලා තියෙන. මොකෝ සමහර ෆෝන් වල hybrid SIM තියෙන. ඒ කියන්නේ SIM එකයි SD කාඩ් එකයි හරි SIM දෙකක් හරි හැම SIM එකක් තියෙන්නේ. හැබැයි මේකේ කෙලින්ම SIM දෙකක් දාලා SD කාඩ් එකකුත් දාලා use කරතේ. ඒ වගේම තමයි මේකේ අර කැමරාව මං කිව්වා වගේ ඒකට උඩින්, ඒ කියන්නේ ෆෝන් එකේ ලේයර් එකට උඩින් තව ලේයර් එකක් ගිහලා ඒකටත් උඩින් තමයි කැම් එක මේක ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් යට ෆෝනේ බෑක් එකේ යට බොටම් එකේ Tecno Spark කියලා ලස්සනට print කරලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි මේකේ ඩිස්ප්ලේ සෙග්මන්ට් එකට මේක ඩිස්ප්ලේ එක අඟල් 6.67ක IPS LCD පැනල් එකක්. ඒ වගේම මේකේ 120Hz refresh rate එකක් තියෙනවා සුපිරි. 120Hz මේ ප්‍රයිස් එකට මේකෙන් ටෙක්නෝලෝජි Go 1 එකේ තියෙන, ඒ කියන්නේ මේ ප්‍රයිස් එක හොයන්න අමාරුයි. 120Hz මේක 120Hz තියෙනවා මේ ප්‍රයිස් එකට. හොඳයි. ඒ වගේම IPS LCD පැනල් එක. සමහර 30000 ෆෝන් වලත් තියෙන PLS LCD පැනල්. මේක IPS LCD තියෙනවා. බය වෙන්න කිසිම දෙයක් නැහැ. ඒ වගේම තමයි මේක HD resolution support කරනවා. ඒ කියන්නේ 1600ට 900ක resolution එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේකේ අපිට ඩිස්ප්ලේ එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ සාමාන්‍ය මේකේ water drop එකක් හරි ඒ වගේ එකක් නේ සාමාන්‍ය මේ ප්‍රයිස් එකේදී. මේකේ punch hole cutout එකක් බලා ගන්න පුළුවන්. එතන තියෙන්නේ 8 megapixel selfie කැමරාවක්. ඉතින් මේ selfie කැමරාවේ normal photo එකක් අපිට capture කරගන්න පුළුවන්. ලොකුවට අවුලන්නේ. ඩිස්ප්ලේ එක සුපිරි. ප්‍රයිස් එකට සුපිරිම සුපිරි. ඊළඟට මේකේ වැදගත්ම දේ තමයි අපි ඊළඟට බලන processor නේ. processor එක ගැන කතා කරලා Unisoc T7250 කියලා 12 nanometer chipset එක බලා ගන්න පුළුවන්. ඒ වගේ මේක 4GB RAM එකක් තමයි එන්නේ. වාට ඕන එක 8GB වෙනකන් extend කරගන්න මේගොල්ලෝ පහසුකම් ගොඩක් වෙලාවට දෙනවා. ඉතින් ඕනම වෙලාවක මේගොල්ලෝ මේ පහසුකම තියෙනවා. ඒ වගේම තමයි මේකේ මම දැක්ක විදිහට ගොඩක් හොඳ මේ ප්‍රයිස් එක chipset එක ලොකුට අවුලන්නේ නැහැ. ඔයාලට ලොකු ගේම් ගහන්න බෑ මුලින්ම කියන්න ඕනේ. ඔය සාමාන්‍ය ගේම් එකක් normal run කරගන්න පුළුවන්. ඉතින් ලොකු performance බලාපොරොත්තු වෙන්න එපා. මොකද රුපියල් 28000 ෆෝන් එක මෙච්චර දෙනවා කියන්නේ 28000ක් මේක 26600ටත් තියෙනවා. ඒකින්ද ඔයාලට මේක 28000ම කියන්නත් අමාරුයි. ඒකින්ද හැම වෙලාවෙම ඒ වගේම මේක 120Hz refresh ඉතිං කැමරා සිගමන්ට් එක ගැන කතා කළොත් මේකේ මේන් කැමරාව මේ අපිට 13කින් අපිට බලා ගන්න පුළුවන්. ඒකම සෙකන්ඩරි කැමරාව ඔක්සිලරි ලෙන්ස් එකක් විදිහට බලා ගන්න පුළුවන්. ඒක ඔයාලට කැමරාවක් විදිහට බලා ගන්න පුළුවන් කමන්නේ. ඒ වගේම ෆ්ලෑෂ් ලයිට් එකත් ඒත් එක්කම බලා ගන්න පුළුවන්. ඒ වගේම මේන් කැමරා, ඒ කියන්නේ සෙල්ෆි කැමරාව මෙගාපික්සල් 8කින් බලා ගන්න පුළුවන්. වීඩියෝ රෙකෝඩින් ගැන කතා කරනොත් 1080p 30 frame rate එකක වඩා මැසිව් වීඩියෝ එක රෙකෝඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ එතනින් එහා බෑ. 1080p 30 වෙනකම් වඩා
වීඩියෝ ෂේප් එක ෂූට් රෙකෝඩ් කරගන්න පුළුවන්. ෆොටෝ ක්වොලිටි ගැන කතා කරොත් ඉතින් නෝමල් ෆොටෝ ක්වොලිටි ඉතින් ඒ වගේම තමයි මේක බැටරිය මිලියම්පියර් 5000කින් බලාගන්න පුළුවන්. මිලියම්පියර් 5000ක් බලාගන්න පුළුවන් හින්දා තමයි මේකේ හොඳ බැටරි යූසේජ් එකක් තියෙනවා. නෝමල් යූස් කරන්න එන්න ඔයාලට දවසක් වගේ ෆෝන් එක හදගන්න පුළුවන් කිසිම අවුලක් නැතුව. ඩිස්ප්ලේ ඔන් ටයිම් එක ගොඩක් වෙලා තියාගෙන උනත් නෝමල් යූසර් කෙනෙක්ට ෆෝන් එක රෙකමන්ඩ් කරනවා. ඒකමම අපි ස්පීකර් සෙටප් එක ගැනත් කතා කරමු. මේකේ ස්පීකර්ස් විදිහට තියෙන අපිට ස්ටීරියෝ ස්පීකර් සෙටප් එකක්. උඩ টොප් එකේ එක ස්පීකර් එකක් තියෙනවා. යට බොටම් එකේ තව ස්පීකර් එකක් තියෙනවා. ස්පීකර්ස් දෙකක් එක ස්ටීරියෝ සවුන්ඩ් ඔයාලට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. හොඳ සවුන්ඩ් ක්වොලිටි එකක් තියෙන සවුන්ඩ් ක්වොලිටි පර්ෆෙක්ට්. මොකද ස්ටීරියෝ සවුන්ඩ්ස් කියන්නේ සුපිරි. ඒ වගේම බැටරිය ස්ටීරියෝ සවුන්ඩ් එකකින්ද ටික බැටරි බහින මොකද සවුන්ඩ් හොඳ ලවුඩ්නස් එකක් තියෙනවා. හොඳ ඒ කියන්නේ අපි හිතනවට වඩා හොඳ සවුන්ඩ් එකක් මේකෙන් අහන්න පුළුවන්. ඉතින් බැටරි යූසේජ් එකට ඒකත් ලොකුවට බලපානම්. ඉතින් ඩිස්ප්ලේ ඔන් ටයිම් එක වඩා නෝමල් යූස් කරන්න නම් දවස් එකමාරක් විතර අදින්න පුළුවන් කොහොමත්ම. ගේම් ගහනවා නම් ලොකුවට දවසක් අමාරුයි. කොහොමත් ඔයා ගේම් ගැහුවත් ඔයාට අඩුම දවසක් අද ගන්න පුළුවන්. ඒ කියන්නේ ගේම් ලොකුවට ගේම් ගහන්න නැතුව නෝමල් ගේම් ලොකුවට ගේම් ගහුවොත් ඉතින් පැය 4-5 බස්සන්න උනත් පුළුවන්. ඉතින් ඒකයි ෆෝන් එක ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන් channel එක subscribe කරන්න අපිට 1k ගහන්න පුළුවන් ඉක්මනට. ඒ වගේම තමයි වීඩියෝ හොඳ නම් like කරන්න. ඉතින් ඔන්න මේ දවස්වල ඔයාගේ යාළුවෙක් හරි කවුරු හරි ෆෝන් එකක් හොයනවා නම් හොඳ ෆෝන් එකක් ඔයා වටින ෆෝන් එක සාමාන්‍ය මට්ටමක වැඩක් කරගන්න පුළුවන් එකක් හොයනවා නම් ඉතින් මේක රෙකමන්ඩ් කරන්න පුළුවන්. මොකෝ මේක සුපිරි. හොඳ රෙකමන්ඩ් කරන්න පුළුවන් හොඳ ෆෝන් එකක්. මොකද කිසිම අවුලක් නැහැ. මම දැක්ක තරමේ දැනට අවුලක් නැහැ. කිසිම අවුලක් නැහැ. ලංකාවේ මේ වෙනකොට අවైలබල් තියෙනවා. මං හිතන්නේ මං දන්න විදිහට අවైలබල් තියෙනවා. ඒකින්ද TRCS approved එක එක්ක ඔයාලට 26000 28000 අතර මුලදලකට ගන්න පුළුවන්. ඉතින් channel එක subscribe කරන්න. ඊළඟ වීඩියෝ හම්බෙමු. ජය වේවා. Yeah, check this vibe, man. Potty walk about, away from all the city noise, looking at the mountain standing tall like they got no choice. Rivers flowing gentle, making that peaceful sound. Lush green everywhere, this is my kind of holy ground. Nature's calling me, man, I feel so free. Leaving all my worries by the deep blue sea.